වතුර අඩු වෙලානේ උඩ. දැලට අහුවෙන්නේ නැහැ මල්ලි. අද නම් ඉන්න ඕනේ බඩු අනිවාර්යෙන්ම ගොඩක් ඒ. පොඩ්ඩක් ලාවට උස්සනවා බලන්න. කොහොමද කියලා බලන්න. එල මැරිලාද ඌ? එළියට යන්න ගිහින්නේ. ඔව්. නෑ මම මේ පැත්තේ ඉස්සුවා. පිටිපස්සෙන් විතරයි ඉස්සුවා. ඔව්. නෑ ඒ මාළු මේ ආවෙච්ච පාරේ හරියද? මේක තල්ලු වෙලා ඇවිල්ලා පස්සට ඇවිල්ලා තිබ්බේ. වතුර අඩු වුණානේ. වතුර අඩු වෙලානේ උඩ. වතුර අඩු වෙච්ච පාර මේක පස්සට ඇවිල්ලා තිබුණේ. ඉතිපස්සේ ඉස්සුවට මුකුත් වෙන්නේ නැහැ. උඩට ගමුනේ. අල්ලන්නද මං? රබ්බෝගේ ගන්න තියෙන්නේ. නෑ නේද වතුර අඩු වෙනවනේ. ඒ පාර පස්සට ඇවිල්ලා තියෙන අර බරට. පස්සට එන්න ලකෝ එකට හිර කරපුවාම. මේක ඉන්නේ උන්ට එක විනාඩියක් ඇති. අහා. ඔව් ඉතින් කවුරුකුත් නෑනේ අපිත් ඇවිල්ලා අපි දෙන්න යන්න ගියේ. මම එතකොට තුනේල් ලොක්කු පිට බඩු ඉන්නනේ. ඔය ගැලවුණ බඩු ඉවරයිනේ. ඔගේ වැඩේ අරක ගහන එක තමයි නේ. අර කෑල්ල. වතුර තියෙනවානේ. ඔව් හෙට උදේ වෙනකම් විතර තියෙයි. උදේ වෙනකොට අඩු වෙනවා. වැස්සත් තමයි වැඩි වෙනවා. අද වැස්ස නැති හන්ද තමයි වතුර අඩු. වතුර ඕමනේ ලොකම ආවයි වතුර වැඩි වෙන්න ඕනේ තව ටිකක් මා. ආහන නිකන් අර ගොඩ දාලා තිබ්බේ. ඔය ආනවලත් අය ගුරාමියේම කොහමද ගත්තේ කියලා. මේකට අහුවෙනවද? අම්මා. මේක මං කට හදලා තියෙන ගුරාමියාගේ සයිස් එකට. ගුරාමි ට්‍රේන් කරනවනේ. සාමාන්‍ය දෙප්පිලි යනවා. අහපක්. පස්සට යනවනේ. ඔව්. ලොකු මාළු විතරයි රැඳෙන්නේ. ඒ උන් අර මුස්සලා බලනකොට හෙන ලොකුවට හිටියනේ බා. මේ කටු කුඹන් ඉන්නේ.
මේක කියලා මෙන්නද? ආ